ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම SL ස්කූල් YouTube channel එකට. ඉතින් ඔන්න අද මේ වීඩියෝ එකකින් ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ 9 ශ්‍රේණියේ සිංහල පෙළ පොතේ 4 වෙනි පාඩමේ අවබෝධයේ ප්‍රශ්න වලට පිළිතුරු. ඉතින් යාළුවනේ මම මේ පාඩමට කලින් 3 වෙනි පාඩමේ අවබෝධයේ ලිඛිත අභ්‍යාසය වීඩියෝ දෙකකින් දාලා තිනවා. ඒ වීඩියෝ දෙකත් මේ දකුණු පැත්තෙන් එන කාඩ් එක උඩ ක්ලික් කරලා ඔයාලට ගිහින් බලන්න පුළුවන්. ඒ වගේම වීඩියෝ එක අවසානයේදී වීඩියෝ එකේ බලා ගන්න පුළුවන් වෙනවා මේ වීඩියෝස් දෙකේ link එක. ඉතින් යාළුවනේ මේ වීඩියෝසුත් බැලුවේ නැති කෙනෙක් නම් ගිහිල්ලා අනිවාර්යෙන්ම බලන්න. ඒකත් ඔයාලට ප්‍රයෝජනවත් වේවි. එහෙනම් යාළුවනේ අපි බලමු අපේ අද පාඩම මොකක්ද කියලා. ස්ටීවන් හොකින්. ඉතින් යාළුවනේ මෙන්න මේ පාඩම තමයි අද වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන ආවිල්ලා තියෙන්නේ. ඉතින් යාළුවනේ වැඩි කතා නැතුව යමු අපේ අද වීඩියෝ එකට. පෙළපොත් අවබෝධය අභ්‍යාසය. පෙළපොතේ 30 වැනි පිටුවේ ඇති අවබෝධය කොටස් යටතේ විමසා සියලුම ප්‍රශ්න සඳහා සවිස්තරාත්මක සහ නිවැරදි පිළිතුරු මාලාව. ඉතින් යාළුවනේ මේක පිළිතුරු වගේම විස්තරත් කෙටියෙන් දාලා තියෙනවා. මේ ඔයාලා පාඩම් කරගත්තා නම් ඕගොල්ලොන්ගෙන් විභාගයට අහන ප්‍රශ්න වලටත් උත්තර ලියන්න පුළුවන් වෙනවා. ඉතින් යාළුවනේ තව දෙයක් මතක් කරගන්න ඕන. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම පහලින් තියෙන subscribe button එක click කරලා ඊළඟම තියෙන bell icon එකත් all press කරලා තියාගන්න. එතකොට ඔයාලට අපි දාන අලුත්ම වීඩියෝ එකක් notification එකක් විදියට ඔයාලගේ ගාවටම ගෙන්න ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම වීඩියෝ එකට like එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ අපි බලමු පළවෙනි ප්‍රශ්නය මොකක්ද කියලා. පළවෙනි ප්‍රශ්නය හොකින් ප්‍රිය කළ විෂය මොනවාද? ඉතින් යාළුවනේ හොකින් කියන්නේ ස්ටීවන් හොකින් මහතා ප්‍රිය කළ විෂයන් මොනවාද කියලා අහලා තියෙනවා. ඉතින් යාළුවනේ විෂයන් දෙක තමයි භෞතික විද්‍යාව සහ ප්‍රබන්ධ එක විෂයක්, න්‍යායාත්මක භෞතික විද්‍යාව තව විෂයක්. ඉතින් යාළුවනේ මේ භෞතික විද්‍යාව සහ ප්‍රබන්ධ කියන එක යටතේ මම ඔයාලට සටහනක් දීලා තියෙනවා. ඒක අපි කියවලා බලමුකෝ. ඔහු ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේ පෞරාණික භෞතික විද්‍යාවට සහ විද්‍යා ප්‍රබන්ධ කියවීමට දැඩි ඇල්මක් දැක්වීය. ඉතින් යාළුවනේ මේවා තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මේක කෙටි සටහන් විදියට. ඒ වගේම න්‍යායාත්මක භෞතික විද්‍යාවේ කෙටි සටහන බලමුකෝ. පසුව ඔහුට න්‍යායාත්මක භෞතික විද්‍යාවද ඉතා ප්‍රියජනක විෂයක් බවට පත්විය. විශ්වයේ අභිරහස් විසඳීමට ඔහුට මඟ පෑදුනේ මෙම විෂයනි. ඉතින් යාළුවනේ මෙන්න මේ කෙටි සටහන් වගේ ලියපු සටහන් දෙක ඔයාලට කැමති නම් පාඩම් කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ සටහන් දෙක පාඩම් කරගෙන ඔයාලට මේ විෂයන් ගැන මෙයා ගැන මතක තියාගන්න පුළුවන් වෙනවා. ඉතින් යාළුවනේ අපි යමු අපේ දෙවෙනි ප්‍රශ්නයට. දෙවෙනි ප්‍රශ්නය ආචාර්ය උපාධිය සඳහා තෝරගත් විෂයන් මොනවාද? ඉතින් යාළුවනේ මොනවද දන්නවද මෙයා ආචාර්ය උපාධිය සඳහා තෝරගෙන තියෙන්නේ? සාධාරණ සාපේක්ෂතාවාදයයි විශ්ව න්‍යායයි. ඉතින් යාළුවනේ මේ සාධාරණ සාපේක්ෂතාවාදයේ යටතේ මම ඔයාලට සටහනක් දීලා තියෙනවා. මේක ඔයාලා උත්තර විදියට මේ සටහන් ලියන්න ඕනේ. නිල් පාටින් දීපු උත්තරේ විතරක් ඔයාලට ලියා ගන්න පුළුවන්. මේක මම පාඩමට අවබෝධයේ ප්‍රශ්න වලට අමතරව දීපු උත්තරයක් තමයි මේ. සටහන. ස්ටීවන් හොකින් සිය ආචාර්ය උපාධිය පර්යේෂණ සඳහා ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ සුප්‍රකට සාධාරණ සාපේක්ෂතාවාදය පිළිබඳ විශේෂ පතය තෝරාගත්තේය. අන්න ඒ විදියට තමයි කියවෙන්නේ. ඊළඟට අපි බලමු විශ්ව න්‍යාය සාපේක්ෂතාවාදයේ සමග විශ්වයේ මූලාරම්භය සහ එහි ව්‍යුහය හැදෑරීම සඳහා ඔහු විශ්ව න්‍යාය විෂය ක්ෂේත්‍රයේ තෝරාගෙන පර්යේෂණ කටයුතු සිදු කළේය. මෙන්න මේ විදිහට තමයි මේ සටහන තියෙන්නේ. ඉතින් යාළුවනේ ඔයාලට මේකෙත් ලියා ගන්න පුළුවන් වෙනවා. කැමති නම් ඔයාලා මේක පාඩම් කරගන්නත් පුළුවන්. එහෙනම් ඉතින් අපි යමු අපේ තුන්වෙනි ප්‍රශ්නෙට. ආචාර්ය උපාධි නිබන්ධනයේට හිමි වූ ත්‍යාගය කුමක්ද? මොකක්ද ත්‍යාගය? ඇඩම්ස් ත්‍යාගය. ඉතින් යාළුවනේ මම මේක ගැන පොඩි විස්තරයක් දීලා තියෙනවා. හොකින් 1966 දී සිය ආචාර්ය උපාධිය දිනාගත් අතර ඒ සඳහා ඉදිරිපත් කළ
කාල අවකාශයේ අපූර්වතා හා ජ්‍යාමිතිය නම් වූ විශිෂ්ට පර්යේෂණ කෘතියට එංගලන්තයේ කීර්තිමත් සම්මානයක් වන ඇඩම්ස් ත්‍යාගය හිමි විය. දරුණු රෝගාබාධය මධ්‍යයේ වුවද ඔහු දැක්වූ මෙම ප්‍රතිභාව ඔහුගේ අසමසම ඥාන මහිමය ලොවට ප්‍රකාශ කළේය. ඉතින් යාළුවනේ මෙන්න මේ විදියට තමයි මම සටහන දීලා තියෙන්නේ. මේකෙත් පිළිතුර වෙන්නේ ඇඩම්ස් ත්‍යාගය. ඉතින් යාළුවනේ මේ නිල් පාටින් තියෙන එක තමයි පිළිතුර. මම නිල් පාටින් පිළිතුර දාලා තිනවා. සුදු පාටින් කෙටි සටහනක් වගේ සටහනක් දීලා තියෙනවා. ඉතින් ඔයාලට මේවා පාඩම් කරගන්න පුළුවන්. මේවා ඔයාලට විභාගෙදි ප්‍රයෝජනවත් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් යාළුවනේ අපි බලමු ඊළඟට මොනවද තියෙන්නේ කියලා. ඕකින්ට හිමි වූ තනතුරු හා සම්මාන. කාණ්ඩය ප්‍රමුඛ තනතුර, ලබාගත් තනතුරු හා සම්මාන සහ පදක්කම්. ප්‍රමුඛ තනතුර කැලිෆෝනියා තාක්ෂණික ආයතනයේ බාහිර මහාචාර්ය, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය ගුරුත්වාකර්ෂණ භෞතික විද්‍යාව පිළිබඳ මූලාසනාරූඪ මහාචාර්ය, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ න්‍යායාත්මක විශ්වවිද්‍යාය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂකවරයා. ඉතින් මෙයා මුලින්ම දරපු තනතුරු ටික තමයි මේ තියෙන්නේ. ඉතින් යාළුවනේ අපි බලමු මෙයාට හම්බෙච්ච සම්මාන සහ පදක්කම් මොනවද කියලා. කීර්තිමත් සම්මාන. ඇඩම්ස් සම්මානය, රාජකීය සංගමයේ සමාජිකත්වය, එඩිටින් පදක්කම, මැක්ස්වෙල් පදක්කම සහ ත්‍යාගය. ඉතින් යාළුවනේ මෙන්න මේවා තමයි යාට හම්බෙච්ච පදක්කම් සම්මාන වෙන්නේ. ඒ වගේම තනතුරු වෙන්නේ කලින් අපි කියපු මහාචාර්ය පදක්කම, ඒ වගේම අධ්‍යක්ෂකවරයා, ඒ වගේ දේවල් තමයි මේකේ තනතුරු වෙන්නේ. ඉතින් යාළුවනේ මෙන්න මේ ටික තමයි අද වීඩියෝ එකකින් ඔයාලට අරන් ආවිල්ලා තියෙන්නේ. ඒ වගේම පස්වෙනි ප්‍රශ්නේ වෙන හෝකින්ගේ චරිතය පිළිබඳ ඇතිවන හැඟීම. ඉතින් යාළුවනේ මේක තමයි පස්වෙනි ප්‍රශ්නේ. ඉතින් යාළුවනේ ඔයාලට මේක ඔයාලගේ ආදර්ශය වුණා ඔයාලට ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලගේ හිතට එන හැඟීම මේකෙදි ලියන්න පුළුවන්. දරුණු ශාරීරික දුර්වලතා දෛවයේ අභියෝග හමුවේ වුවද නොසැලෙන වීරිය සහ අචල අධිෂ්ඨානය ඇත්නම් විශ්වමය ජයගත හැකි බව ස්ටීවන් හෝකින්ගේ විශිෂ්ට ජීවිතය අපට පසක් කරයි. ඔහු සැබවින්ම අපගේ ජීවිතය ආලෝකමත් කරන සදාකාලික ආදර්ශයකි. ඉතින් යාළුවනේ මේක තමයි මම ගනිපු ආදර්ශය. ඉතින් මේක තමයි මට හිතිච්ච දේ. මම මේ විදියට තමයි ආදර්ශය ලියාගත්තේ. ඔයාලටත් මේකම ලියන්නත් පුළුවන්. නැත්නම් මේ වගේම ඔයාලගේ හැඟීම, ඒ කියන්නේ ආදර්ශය ඔයාලට හිතෙන විදියට ඔයාලගේ අදහසෙන් ලියන්න පුළුවන් වෙනවා. ඉතින් යාළුවනේ අදට මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. ඒ වගේම ඔයා අපේ වීඩියෝ එක තාමත් ලයික් එකක් දාලා නැත්නම් දැම්ම ලයික් එකක් දාලා, ඒ වගේම යාළුවන්ටත් බලන්න ෂෙයා කරලා, මොනවා හරි ගැටලුවක් තියෙනවනම් අනිවාර්යෙන්ම කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම පහලින් වටන subscribe button එක click කරලා ඒ ළඟම තියෙන bell icon එකත් all press කරන් යන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ වීඩියෝ කලින් දාපු වීඩියෝ එක වෙන තුන්වෙනි පාඩමේ වීඩියෝස් දෙක අනිවාර්යයෙන්ම බලන්න. ඒකත් ඔයාලට ප්‍රයෝජනවත් වෙයි. එහෙනම් අපි අදට ගිහින් එන්න. ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්.